ඇවන්ගාඩ් නඩුවෙන් ගොටාබේ නිදහස් වුණා. ඒක තාක්ෂණික කාරණා මත පදනම් වුණු අධිකරණ තීන්දුව. අපි සූදානම් වෙන්නේ ඒ අධිකරණ තීන්දුව ගැන කතා කරන්න නෙවෙයි. ඇවන්ගාඩ් සිද්ධිය නිසා, ඒ තුලින් ඇති කරපු සමාජ මතය නිසා, ඒ තුලින් ජාත්‍යන්තර වාණිජ්‍ය ලෝකයට ගිහිපු පණිවිඩය නිසා අපි රටක් විදියට අහිමි කරගත්ත ධන උල්පතක් ගැන කතා කරන්න. ඒ ධන උල්පත නැවත පාදාගත හැකිතා ඍණාත්මක ප්‍රතිඵල අඩු කරගනිමින් ඒ ධන උල්පත නිසිලෙස පාවිච්චි කරන ආකාරය ගැන කතා කළ යුතුයි. ලංකාව පිහිටලා තියෙන්නේ ලෝක නාවක ගමනාගමනයේ අතිශය තීරණාත්මක ස්ථානයක. ලෝකයේ නැව්වලින් 60%ක් ලංකාවසල මුහුදෙන් ගමන් කරනවා. මේ මුහුදු කලාපය පයිරසි ප්‍රෝඩ් මැරිටයිම් කොරිඩෝවක් කියලා හැඳින්වෙන්නේ. ඒ කියන්නේ මුහුදු මංකොල්ලකාරයන්ගේ තර්ජන අධික මුහුදු කලාප ගණනාවක් අපේ මුහුදු කලාපයට තදාසන්නව පවතිනවා. මෙවැනි කලාපවලදී වාණිජ නැව්වලට අමතර ආරක්ෂාවක් අවශ්‍යයි. මේ ආරක්ෂක කටයුතු සිදු කරන්නේ පෞද්ගලික නාවක ආරක්ෂණ සමාගම් විසින්. ඇවන්ෆෝර්ට් ඉන්ටර්නැෂනල්, ඩ්‍රම්කැසල් මැරිටයිම්, සෙකිය වෙස්ට් ඉන්ටර්නැෂනල් වගේ සමාගම් මේ ශාස්ත්‍රීය කීර්තිමත් සමාගම් ලෙස හඳුනා ගන්නට පුළුවන්. ඒක අතිශය ලාභදායී ව්‍යාපාරයක්. ශ්‍රී ලංකාව කියන්නේ මේ ලාභදායී ව්‍යාපාරයට ෆැසිලිටේට් කරන්න පුළුවන් ප්‍රමාණවත් ශක්්‍යතාවයක් සහිත රටක්. මේ ව්‍යාපාරයට නිසිලෙස පහසුකම් සපයනවා නම් අපිට ආකාර කිහිපයක ප්‍රතිලාභ ලැබෙනවා. මොනවද මේ ප්‍රතිලාභ? බදු ආදායම් වශයෙන් විශ්‍රාමික ආරක්ෂක සමාජිකයන් සේවය යෙදීම තුළින් රැකියා අවස්ථා ජනනය වෙනවා. ඌන උපයෝජිත ශ්‍රමය ඵලදායීව භාවිතා කරන්නට අවස්ථාව ලැබෙනවා. මුහුදු කලාපයේ ආරක්ෂාව තරවීම තුළින් නාවක මාර්ගයේ කීර්තිය ඉහළ යනවා. අවබෝධතා ගිවිසුම් මගින් මෙම සමාගම් වලට පහසුකම් සැපීම ඔස්සේ නාවක හමුදාවට ප්‍රතිලාභ හිමි කර ගන්නට පුළුවන්. තමන්ගේ තාක්ෂණික ධාරිතාවය ඉහළ නංවා ගන්නට පුළුවන්. කාලයත් එක්ක IMO, UNODC වගේ ජාත්‍යන්තර සංවිධානවල මැදිහත් වීම එක්ක දැන් නාවක ආරක්ෂණ ශාස්ත්‍රීය නියාමනය සහ නීති රීති දැඩිවීමක් වෙලා තියෙනවා. පසුගිය අගෝස්තු මාසයේ ජනාධිපති විසින් නිකුත් කරපු ගැසට් නිවේදනයක් මගින් ජාත්‍යන්තර වෙළඳ නෞකා සඳහා ආරක්ෂක සේවා සැපීමේ බලතල නාවක හමුදාව වෙත ලබා දුන්නා. මේ අනුව දැන් නාවක හමුදාවට ෆ්ලෝටිං ආමරි ඔපරේෂන්ස්, වෙපන්ස් කස්ටඩි සහ ෆොරෙන් PMSC ෆැසිලිටේෂන් සඳහා නිල බලතල ලැබිලා තියෙනවා. නමුත් නාවක හමුදාවට ජාත්‍යන්තර මුහුදේදී මේ වාණිජ්‍ය සේවාවන් සැපීමේදී නෛතික බාධාවන් රාශියකට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒ වගේම හමුදාවන් ඍජුව වාණිජ්‍ය කටයුතු වල යෙදීමේදී හටගන්නා දුර්වලතාවයන් රාශියකුත් මේ ඔස්සේ හටගැනීමේ අවදානම තියෙනවා. ඒ නිසා අපි නිරීක්ෂණය කරන විදියට නාවක හමුදාවේ පූර්ණ අධීක්ෂණය සහ නියාමනය සහිතව මේ ජාත්‍යන්තර වාණිජ නෞකා ආරක්ෂණ ශාස්ත්‍රයට පෞද්ගලික අංශයේ තරංකාරී හවුල්කරුවන් සම්බන්ධ කර ගැනීම වඩා ලාභදායී වෙනවා. අපිට ලද තොරතුරු අනුව අගෝස්තුවේදී මේ බලතල නාවක හමුදාවට පැවරුවත් තවමත් ඒ බලතල වාණිජ මට්ටමින් ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන සාකච්ඡාව රජය තුල හෝ ආරක්ෂක අමාත්‍යාංශය තුල හෝ නාවක හමුදාව තුල ඇති වී නැහැ. මෙවැනි පසුබිමක් තුල අපේ රටට ගලා ආ යුතු ව්‍යාපාර අවස්ථාවන් ගණනාවක් වෙනත් විදේශ මූලාශ්‍ර වෙත ඇදී යමින් පවතිනවා. රජය ව්‍යාපාර නොකළ යුතුයි කියන අදහසේ Taman ඉන්න බව පසුගියදා ජනාධිපතිවරයාත් පළමුවරට ප්‍රසිද්ධියේ කිව්වා. ඒ නිසා වහාම මේ